Hey everyone, welcome back to Pink Side. ඔන්න ඉතින් මේ දවස්වල මුළු කොරියාවම පින්ක් කලර් එකෙන් තමයි පේන්නේ. චෙරි බ්ලොසම් කාලෙනේ. ඒ වුණාට ඉතින් කලින් සතියේ ටිකක් වැහැපු නිසා දැන් නම් ඉතින් මල් හැලෙන්න පටන් අරගෙන තියෙන්නේ. කලින් සතියේ මට ඔයාලට vlog එකක් ගේන්න බැරි වුණානේ. ඒ නිසා ඉතින් මං හිතුවා මල් ටිකක් අඩු වුණත් තාමත් ලස්සනට පේන මේ චෙරි බ්ලොසම් එක අපේ යුනි එකේ ලස්සන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ දවස්වල මිඩ් එක්සෑම් ප්‍රසන්ටේෂන් මේ දේවල් නිසා ටිකක් බිසි වුණානේ. ඒ නිසා ඉතින් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට නම් මේ තියෙන පරිසරය අපේ යුනි එකේ නෑ. හැබැයි ඉතින් මීටත් වඩා ලස්සන පාට මල් ගොඩාක් දැන් තියෙනවා. මං හැමදාම කියනවා වගේ කේ-ඩ්‍රාමා එකක් වගේ තියෙන මේ වයිබ් එකට මම පුදුමාකාර විදියට ආසයි. ඉතින් කොච්චර බිසි ෂෙඩියුල් එකක හිටියත් මේ ලස්සන මතක එකතු කරලා මේ ලස්සන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න නැතුව ඉන්න පුළුවන්ද? පේනවනේ අදත් පුතේම ලෙක්චර් එකේ තිබ්බේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න. ඔන්න ඉතින් පළවෙනි ලෙක්චර් එක ඉවර වෙලා අපි මේ යුනි එකේ ලස්සනත් බල යන්න හදන්නේ ලන්ච් එක ගන්න. බලන්නකෝ ඉතින් මෙතනින් යනකොට ලොකු හුලඟක් ආපු නිසා ලස්සන මල් වැස්සකුත් බලන්න පුළුවන් වුණා. මෙතන මේ ලස්සනට ඩෙකරේට් කරලා තියෙන්නේ ස්ප්‍රින් ෆෙස්ටිවල් එක තිබ්බා. මේ පාර නම් මට ඉතින් ස්ප්‍රින් ෆෙස්ටිවල් එක දවසේ vlog එකක් ගේන්න ඕනේ නැහැ. මං එදා යුනි එකේ හිටියේ නැහැනේ. ඉතින් ඒ වුණාට ගිය අවුරුද්ද නම් මට පුළුවන් වුණා ස්ප්‍රින් ෆෙස්ටිවල් එකේ vlog එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. බලපු නැති අය ගිහින් බලලා එන්නකෝ. මට නම් ඊළඟ ලෙක්චර් එකට තව ටිකක් වෙලා තියෙනවා. ඒ වුණාට ඉතින් මගේ යාළුවෝ දෙන්නට මේ වෙලාවේ වෙන ලෙක්චර් එකක් තියෙනවා. ඒ නිසා ඉතින් කරන්න දෙයක්වත් නැති නිසා මම ලයිබ්‍රරි එකට ආවා. ඒ එනකොට අද ලයිබ්‍රරි එකේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ නිසා ඉතින් ඒකත් බලලා ලයිබ්‍රරි එකට වෙලා ටිකක් වෙලා හිටියා. ඉතින් මම ලංකාවේ දැකලා තියෙන ලයිබ්‍රරිස් වලට වඩා මේකේ ගොඩාක් ෆැසිලිටිස් තියෙනවා. ඒ වගේම අලුත් ටෙක්නොලොජි එකත් එක්ක. ඉතින් මම පුළුවන් වුණොත් දවසක ඔයාලට ලයිබ්‍රරි එකේ vlog එකක් අරගෙන එන්නම්. ඔන්න ඉතින් ඊළඟට අර දෙන්නත් ලෙක්චර් එක ඉවර වෙලා ආවා. දැන් ඉතින් ඊළඟ ලෙක්චර් එක පටන් ගන්නයි හදන්නේ. කොහොම හරි ඉතින් ඔන්න ඒ ලෙක්චර් එකත් ඉවර වුණා. අද දවසට තිබ්බ වැඩ ඔක්කොම ඉවරයි. ඉතින් හිතන්න පුළුවන් දැන් වෙලාව 7ටත් ළඟයි. ඔන්න එහෙනම් ඉතින් මං හිතනවා අද දවස ප්‍රොඩක්ටිව් විදිහට ගත කරන්න පුළුවන් වුණා කියලා. එහෙනම් ඉතින් මේ වගේම අලුත් ලස්සන vlog එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න ඉක්මනටම ආපහු වෙන්න. ගිහින් එන්නම්.
සතුටින් පරිස්සමට ඉන්න. බයි.